ලබා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්කාවාසී ලෝකවාසී සියලුම දෙනාටම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඕගොල්ලෝ හමුවට ආවේ අපේ ගමන් කරන පුස්තකයක් දැනුම පිරුණු නිසි මනසක් කියන ජංගම පුස්තකාල වැඩසටහන වෙනුවෙන් අපිට ලැබිච්ච තුන්වෙනි පොත් පරිත්‍යාග සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න. ඔයාලට පේනවා මම ඉස්සරහා තියෙන මේ පෙට්ටිය. අපිට ලැබුණු විශාලම පොත් පරිත්‍යාගය මෙතන තියෙන්නේ. මෙතන පොත් 46ක පරිත්‍යාගයක් තියෙනවා. මේ පරිත්‍යාගය අපිට ලබා දීලා තියෙන්නේ කුරුණෑගල කාංචනාඩි යල්විස් මහත්මිය. එතුමියගේ මෑණියන් ලබා ප්‍රාප්ත වෙලා වසර 5ක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපිට කතා කරලා මේ වගේ දෙයක් කරලා දෙන්න පුළුවන් පරිත්‍යාගයක් මමත් ලබා දෙන්නම් කියලා අපහසුතා තියෙන පාසල් වල දුෂ්කර පාසල් වල දරුවෝ වෙනුවෙන් අකුරක් ඉගෙන ගන්න පොතක් කියවන්න අවස්ථාව ලබා දෙන එතුමිය අපේ වැඩසටහන වෙනුවෙන් පොත් 46ක පරිත්‍යාගයක් ලබා දුන්නා. ඉතින් ඒ ජායල චින්තා උඩුමලගල මහත්මිය එතුමිය තමයි පොත් ටික අපේ අතටපත් වෙන තුරු ඒ අවශ්‍ය කටයුතු සොයලා බලලා කුරියර් චාර්ජස් ගෙවලා සම්පූර්ණයෙන්ම මේ පොත්පත් ටික අපිට ලබා දුන්නේ. ඉතින් ඒ වෙනුවෙන් චින්තා උඩුමලගල මහත්මියටත් කුරුණෑගල පදිංචි කාංචනාඩි යල්විස් මහත්මියටත් අපි බොහේම ස්තුතිවන්ත වෙනවා මේ වගේ පොත් පරිත්‍යාගයක් ලබා දීම සම්බන්ධව. ඒ වගේම අපි කාංචනාඩි යල්විස් මහත්මියගේ මෑණියන්ට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තියෙන්නේ එතුමිය අපි වෙනුවෙන් අපේ වැඩසටහන වෙනුවෙන් ලබා දීලා තියෙන පොත්පත්. මෙතන තියෙනවා ළමා නවකතා ඒ වගේම කුඩා දරුවන්ට අවශ්‍ය කරන කතන්දර පොත් රාශියක් තියෙනවා. ඉතින් මේ වගේ පරිත්‍යාගයක් ඇත්තටම ගොඩක් වටිනවා. මේ වගේ පරිත්‍යාගයක් මේ තියෙන පොත්පත් හැම එකක්ම කුඩා දරුවන්ගේ කතන්දර පොත් තියෙන මේ සේරම දේවල්. ඉතින් එතුමියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ආරාධනා කරනවා තවත් මේ වැඩසටහන සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් මේ වගේ පරිත්‍යාගයක් කරලා දුෂ්කරතා තියෙන පාසල් වල පුස්තකාල පහසුකම් නොමැති කුඩා දරුවන් වෙනුවෙන් ඉගෙන ගන්න අත්වැලක් සපයන්න ඔයාලත් කැමති නම් පුංචි පරිත්‍යාගයක් කරන්න එක පොතක් හරි පරිත්‍යාග කරන්න පුළුවන් නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය සාමාන්‍ය ඇමතුම් සහ WhatsApp ඇමතුම් 077 5යි 70යි 70යි 27 දුරකථන අංකයෙන් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ Facebook පිටුව තියෙනවා. Facebook පිටුව මගින් නිරන්තරයෙන්ම අපි කරන සමාජ සත්කාර වැඩසටහන් හැම දෙයක්ම අපි දැනුවත් කිරීම සිදු කරනවා. ඒ වගේ පළ කරනවා. ඔයාලට පුළුවන් අපේ Facebook පිටුවත් එක්කත් එකතු වෙලා ඒ විස්තර තොරතුරු දැනගන්න. ඒ වගේම අපේ YouTube නාලිකාවක් තියෙනවා පියවර සමාජ සත්කාර පදනම. අපි කරන හැම දෙයකම වැඩසටහන් වීඩියෝ අපි ඒකේ පළ කරනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ වීඩියෝව ඔයාලගේ යාළුවොත් එක්ක මේක බෙදා ගන්න. අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. මේ හැම දෙයක්ම අපි සිද්ධ කරන්නේ ඕගොල්ලොන්ගෙන් අපිට ලැබෙන සහයෝගය මත. ඉතින් ඒ වෙනුවෙන් අපිට සහයෝගයක් දෙන්න අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ සාර්ථක කරගන්න අපිට ශක්තියක් වෙන්න කියලා අපි ඉල්ලන්නේ. අවසාන වශයෙන් මේ පොත් පරිත්‍යාග කරපු කාංචනාඩි යල්විස් මහත්මියට ඒ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණු චින්තා උඩුමලගල මහත්මියටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කාංචනාඩි යල්විස් මහත්මියගේ මෑණියන්ට අපි නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.